අනිවාර්යයෙන්ම අපිට 10 ශ්‍රේණියේ ඔයාලගේ පළවෙනි පාඩම පටන් ගන්නවා. එතකොට 10 ශ්‍රේණිය ගැන කිව්වොත් ඔයාලට පාඩම් 9ක් තියෙනවා. මේ පාඩම් 9 තමයි ඔයාලගේ පේපර් එක හැදෙන්නේ. මේ පේපර් එක හැදෙන විදිහ මම චුට්ටක් ඔයාලට පැහැදිලි කරන්න අලුත් දරුවෝ හින්දා. පේපර් එක කොටස් දෙකයි. පේපර් එකේ එක පත්‍රය කියලා තියෙනවා. ඊට දෙක පත්‍රය කියලා තියෙනවා. මෙහෙම දායකසරේ ඔයාලට ප්‍රශ්න පත්‍ර දෙකක් හම්බ වෙනවා. එක පත්‍රය කියන්නේ ඉරිගහන්න තියෙන ප්‍රශ්න පත්‍රයක්. ඒකේ තියෙන ප්‍රශ්න 40ක්. MCQs කියලා කියන්නේ. right MCQ ප්‍රශ්න 40ක් මේකේ තියෙනවා. එක MCQ එකකට එක ලකුණ ගානේ ෆස්ට් පේපර් එකට ලකුණු 40ක් ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි ඉරිගහන්න ප්‍රශ්න 40ක් තියෙනවා. ඒ 40ට එක ලකුණ ගානේ හම්බ. සෙකන්ඩ් පේපර් එක ගැන කිව්වා මේ සෙකන්ඩ් පේපර් එකට ඔයාලට හම්බුනා ප්‍රශ්න 7ක්. මේ ප්‍රශ්න 7 පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. මෙයා අනිවාර්යෙන්ම ලියන්න ඕන. එයාට ලකුණු 20ක් හම්බ වෙනවා. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඒකට ලකුණු 20ක් ඔයාලට හම්බ වෙනවා. ඊටු ප්‍රශ්න කීයක් තියෙනවද? ඊටු ප්‍රශ්න 6ක් තියෙනවනේ. මේ ඉතිරි ප්‍රශ්න 6න් ඔයා 4කට ලියන්න ඕන. ඒක ප්‍රශ්නකට හම්බුනා ලකුණු 10 ගානේ තිබුණ ලකුණු 40ක් එක්ක දෙනවා. 40 ලකුණු 60යි. පළවෙනි පත්‍රයේ ලකුණු 40යි ලකුණු 100යි. ඒක තමයි ඔයාලගේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. එතකොට හරි ලේසි අපිට මේක ඉගෙන ගන්න. මොකද වර්තමානයේ තියෙන බොහොම ප්‍රායෝගික ක්‍රියාකාරකම් තියෙන එදිනදා ජීවිතය අපිට අනිවාර්යෙන් අවශ්‍ය වෙන සබ්ජෙක්ට් තමයි ICT කියලා කියන්නේ. ඉතින් ඔයාලගේ පළවෙනි වාරයට පාඩම් 3ක් තියෙනවා. මේ 3 අනිවාර්යෙන් අපි හොත් ඉගෙන ගන්නවා. පළවෙනි වාර පරීක්ෂණයේ පාඩම් 3න් තමයි නිර්මාණය වෙන්නේ. බලමු පළවෙනි පාඩම මොකක්ද කියලා. පළවෙනි පාඩම තමයි තොරතුරු සංවේදන තාක්ෂණයේ හැඳින්වීම. මොකක්ද මේ තොරතුරු සංවේදන තාක්ෂණය කියන්නේ? මොන ශ්‍රේෂ්ඨ වර්ධ මේක පාවිච්චි කරන්නේ? කොහොමද මේක හැදිලා තියෙන්නේ? හරිද? එතකොට මේකේ උත්පත්ති උනේ කොහොමද? පරිණාමය උනේ කොහොමද? හරි. අන්න ඒ වගේ අර මූලික සංකල්ප ටිකක් තියෙන හරියම ලේසි පාඩමක් තමයි මේ ඔයාලගේ පළවෙනි පාඩම තොරතුරු සංවේදන තාක්ෂණය කියලා කියන්නේ. එතකොට මේක අපිට ඉස්සෙල්ලාම ඉගෙන ගන්න තියෙන සංකල්පය තමයි දත්ත කියලා කියන්නේ. මේ දත්ත වලට කියනවා data කියලා. right? මේ දත්ත කියන්නේ මොනවද කියලා තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් ඔයා නිකන් හිතන්න. ඔයා කේක් එකක් හදන්න. මම අහුවොත් ඔයාගේ කේක් එකක් හදන්න මොනවද ඕන කරන්නේ කියලා ඔයා මොනවද කියන්නේ? අපිට ඕන කරනවා පීටි, සීනි, බිත්තර නේද? බේකින් පවුඩර්, රසකාරක, වැනිලා එක જાති දේවල් ඕනනේ. ඕව වෙන වශයෙන් ඔහොම තිබ්බා කියලා. පීටි තියෙනවා, සීනි තියෙනවා, එතකොට බටර් තියෙනවා, එතකොට බේකින් පවුඩර් තියෙනවා. මෙහෙම වෙන වෙනම තියෙනවා. මෙහෙම වෙන වෙනම තිබ්බා කියලා අපිට කේක් එක හදාගන්න පුළුවන්ද? බැහැ. අපි මොකද කරන්න ඕන? මේවා ඉස්සෙල්ලා හොඳට මිශ්‍ර කරලා. මිශ්‍ර කරා කියලා අපිට කේක් එක හම්බෙන්නේ නැහැ. නේද? අපි මේක හොඳට බේක් කරා. ඔය ටිකක් අස්සට දාලා බේක් කරා. බේක් කරලා ටික කලාවකට පස්සේ කියන්නේ නිශ්චිත කාලයකට පස්සේ මේකෙන් අපිට ලස්සන කේක් එකක් එළියට එනවා. ඊට පස්සේ අපි ඉතින් ලස්සනට අයිසිං එක දාලා මේ කේක් එක කරනවා. හරි. ඕක දන්නේ නැහැ. එතකොට දැන් කියන්නකෝ අපි මෙන්න මේ ගත්තු අමුද්‍රව්‍ය ටික චුට්ට කාලා මේක රහයි කියලා කේක් එකේ කාලා රහයි කියලා කියන්නේ. එහෙම දන්නවා අනිවාර්යෙන් අපි මේ කේක් කෑල්ලක් කාලා තමයි මේක කොච්චර රසද කියලා කියන්නේ. කොච්චර රස නැද්ද කියලා කියන්නේ මේ කේක් කෑල්ල බලලා. එහෙනම් මෙන්න මේ වෙන වශයෙන් තියෙන දේවල් අපිට තීන්දුව තීරණයක් ගන්න පාවිච්චි කරන්න බෑ. තව උදාහරණයක් ගමු.
පන්ති 1 2 හොයනවා. පන්ති 1 2 හොයන්න මොනවද ඔයාලට ඕන කරන්නේ? මොනවද ඕන කරන්නේ? විෂයන් වල ලකුණු. අපිට ඕන කරනවා විෂයන් වල ලකුණු. එතකොට දැන් ලකුණු ටික තිබ්බා කියලා. දැන් තියෙන සමාන කියලා මේ කියනවා. ඔය සමාන්ට ගණිතයට 60යි, විද්‍යාවට 40යි ඈ ICT වලට 30යි. ආයෙ විමල් කියලා මේක ඉන්නවා ගණිතයට 80යි, විද්‍යාවට 45යි, ICT වලට 70යි. බොහොම ළමයි. දැන් මෙහෙම ළමයි 40ක් හිටියන් කියන්නේ අපි කොහොමද එක දෙක ගන්න මෙහෙම මේක පාට මේවා දිහා බලලා අපිට එක දෙක කියන්න පුළුවන් බෑනේ නේද? එහෙම කියන්න බලන්න හොඳයි කියන්න බෑනේ. එතකොට විෂය 9ක්ම තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ? මේ ලකුණු එකතු කරනවා. නේ? එකතු කරන මේක එක්කෝ අවරෝහණ පිළිවෙලට නැත්නම් ආරෝහණ පිළිවෙලට අපි හදලා තමයි අපි කියන්නේ මෙයා පන්ති 1 මෙයා පන්ති 2 මෙයා පන්ති 3 අන්න එහෙම කියන්නේ මෙන්න මේක අවරෝහණ පිළිවෙලට හැදුවයි පස්සේ එහෙනම් අපිට දත්තයක් කියලා කියන්නේ මොකක්ද? මේට වචනයක් හදාගමු. මෙන්න මෙහෙම අර මං කලින් කිව්වා වගේ අමුද්‍රව්‍ය විදිහට තියෙන දේවල් වෙන වෙන වශයෙන් තියෙනවා කිව්වේ. මෙතන මේ ලකුණු වගේ වෙන වෙන වශයෙන් ගත්තේ ලකුණු විද්‍යා ලකුණු ICT ලකුණු ඔක්කොම වෙන වෙන වශයෙන් තිබ්බා. අන්න ඒ වගේ වෙන වෙන වශයෙන් තිබ්බාම අපිට නිශ්චිත අර්ථකථනයක් දෙන්න බැරි. අපිට තීරණයක් ගන්න බැරි. සැබෑ ලෝකේ තියෙන ඕනම දෙයක් අපි කියනවා දත්ත කියලා. එහෙනම් දත්ත කියන්නේ මොකද්ද? වෙන වෙන වශයෙන් පවතින අර්ථයක් ගෙන්නේ නැති අපිට තීරණයක් ගන්න බැරි දේවල් තමයි අපි කියන්නේ දත්ත කියලා. ළමයින්ගේ උස ළමයින්ගේ උස මේ විදිහට තියෙනවා. වැඩිම උස අඩුම උස ගන්න පුළුවන්ද? බෑනේ. උස වලට එක තමයි මේකේ. දැන් අපිට සිද්ධ වෙනවා මේක පොඩි එකෙන් ලොකු එකට ගන්න. සමාන උස තියෙන කට්ටිය. ළමයින්ගේ නම ළමයින්ගේ ගම විෂයක ලක්ෂණ දවසේ උෂ්ණත්වය මේවා දත්ත තමයි මේවා තිබ්බා කියලා අපිට තියෙන දැන් අද දවසේ උෂ්ණත්වය අරගෙන හෙට වහිනවද හෙට දවසේ උෂ්ණත්වය ගැන කියන්න පුළුවන්ද බෑ නේද ඒවා අරගෙන එයාලා මේ හැම පළාතකම තියෙන උෂ්ණත්ව ටික අරගෙන සාමාන්‍ය උෂ්ණත්වයක් හොයලා හෙට මෙහෙම වෙන්න පුළුවන් කියලා එයාලා පුරවකථන කරනවා එතකොට මේ හැම දත්තයක්ම අරගෙන මෙයාලා සකස් කිරීමකට ඒකපත් කරනවා process එකක් කරනවා කරලා තමයි මෙන්න මේ වගේ තීන්දුවට එළඹෙන්න ඕන කියලා කියන්නේ. හැබැයි අර පාවිච්චි කරන දත්ත වලින් එහෙම අපිට තීන්දුව తీරන ගන්න නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න දත්තයක් කියලා කියන්නේ අපිට වෙන වෙන වශයෙන් ගත්තහම නිශ්චිතාර්ථයක් ගන්න බැරි දේවල්. මොනවද මෙහෙම තියෙන්නේ? දැන් මම බෝඩ් එකේ ඉවරක් කියනවා. අපිට හම්බ වෙනවා අක්ෂර වලින් ලියන දේවල්. මම අර කීවේ සිසුවෙක්ගේ නම ළමයි කියලා නමක් තියෙන්නේ. ළමයාගේ නම දිහා බලලා මෙයා මෙහෙම වෙන්න ඉතින් මෙයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මෙයා රටේයි ওই විස්තර ළමයිගේ නමක් දිහා බලලා කියන්නේ. රයිට්. එතකොට ලිපිනය. මේක නිකන් ලිපිනය. ඒ ලිපිනේ දිහා බලලා හොඳ ප්‍රයිඩ් කේස් එකක් මේ පැත්තේ ඉන්නේ හොඳ ප්‍රයිඩ් මේ මරුව තමයි මේ පැත්තේ. එහෙම කියපුවා ලිපිනයක් දෙනවා. කියන්න බෑ හරිද දැන් ඔය සමහර කට්ටිය අදිනවා මේ පැත්තේ ඉන්නේ පොරිසාදේ නසරානේ එහෙම කියනකට අපිට කියන්න බෑ මොකද මේ පැත්තේ හොඳ මිනිස්සු තියෙන්නේ නේද? ඒතර ලිපිනේ. ඒතර විශේෂ ලකුණු ආය අක්ෂර වල මේ නම් ලිපිනේ ගත්තේ සංඛ්‍යාත්මක දත්ත හිනා සංඛ්‍යාත්මක විශේෂ ලකුණු විශේෂ ලකුණු right වදත්ත ගණිතෙත් මෙච්චරයි විද්‍යාවට මෙච්චරයි සිංහලට මෙච්චරයි ඔහොම තියෙනවා. ඒතකොට දැන් හිතන්නකො මෙහෙම ළමයි ගන්නවා ගණන් වලට ලකුණු 90. අපිට සිංහල වලට 5යි. විද්‍යාවට 10යි. කොහොමද තියෙනවා. මූ ගණන් වලට 90ක්. එතකොට දැන් ගණන් ලකුණු දිහා බලලා එක දෙක තේරුවොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් අරුන්ට එක යනවානේ. හැබැයි පන්තියේ සමහර අදක්ෂ ළමයා වෙන්න පුළුවන්. කාගෙන් හරි කොපි කරලා ඒ ලකුණු ගත්තා වෙන්න පුළුවන්. නේ? අනේ අපිට එකපාර දත්තෙන් දිහා බලලා තීරණය කරන්න බෑ. සමහර කට්ටිය නෝ දත්ත දිහා බලලා තීරණ ගන්න. ඊට පස්සේ දන්නේම නැහැ වැරදෙන ඔක්කොම. නේද? එහෙනම් අක්ෂර විදියට දත්ත තියෙනවා. සංඛ්‍යා විදියට දත්ත තියෙනවා. රූප විදියට දත්ත තියෙනවා. නේ? සමහර තැන්වල රූප ගහලා තියෙනවා. අපි ඒ රූප දිහා බලලා තේරුම් ගන්නවා මේ කියන්නේ මේක.
සංකේත මාර්ග සංඥාවක් නේද? මාර්ග සංඥාවක් තියෙනවා. පාර යනකොට හම්බෙනවා දැක්ක ඇති. ඒ වගේ අපිට මේ හැම වෙලේම මොකක් හරි සංඥාවක් කියන්නේ. එතකොට හැම වෙලේම ඒක තමයි අපිට දනවන්න හදන දේ මේ දත්තේ කියන්නේ. හරි. එතකොට මේ වගේ රූප සංකේත තව ශබ්ද විදිහට කටහඬ වෙන්න පුළුවන් නේද? එතකොට අපේ වොයිස් එකක් එතකොට අපේ මොකක් හරි ගීතයක් නේද? ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. මෙන්න මේ කියපු ආකාර වලට අපිට සැහැණ ලෝකයේ දත්ත දැක බලා ගන්න පුළුවන්. එහෙනම් හොඳට තියාගන්න දත්තයක් කියන්නේ නිශ්චිත වාර්තයක් දෙන්න බැරි දේවල්, නිශ්චිත අර්ථයක් ගන්න බැරි දේවල්. හරිද? එතකොට ඒ දත්ත පිළිචන විවිධ ආකාර තියෙනවා. එකක් තමයි අක්ෂර විදිහට, සංඛ්‍යා විදිහට, රූප විදිහට, සංකේත විදිහට, එහෙම නැත්නම් ශබ්ද විදිහට. right? අපි චුචි නෝට් එක ක්ලියර් කරමු. ඊළඟ මාතෘකාව දත්ත data. එහෙම ලියගන්න. වෙන වශයෙන් ගත් කල වෙන වශයෙන් ගත් කල වෙන වශයෙන් ගත් කල නිශ්චිත අර්ථයක් ලබා නොදෙන වෙන වශයෙන් ගත් කල නිශ්චිත අර්ථයක් ලබා නොදෙන අක්ෂර ඉලක්කම් සංකේත රූප ශබ්ද ආදිය දත්ත ලෙස හඳුන්වයි. දත්ත ලෙස හඳුන්වයි. මේවා සැකසීම් වලට ලක් කළ නොහැක. මේවා සැකසීම් වලට ලක් කර ඇති නොමැති නිසා ලක් කර නොමැති නිසා මේවා සැකසීම් වලට ලක් කර නොමැති නිසා තීරණ ගැනීමට නොහැක. තීරණ ගැනීමට නොහැක. මෙම දත්ත අර්ථවත්ව සැකසීමෙන් පමණක් මෙම දත්ත අර්ථවත්ව සැකසීමෙන් පමණක් තොරතුරු නිර්මාණය කරගත හැක. තොරතුරු නිර්මාණය කරගත හැක. හරි එහෙනම් අපි ඊළඟට තොරතුරු ගැන කතා කරනවා. තොරතුරු පද්ධති ගැන කතා කරනවා. ඊළඟ වීඩියෝ එකකින් අපි ඉගෙන ගන්නවා.